ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඊටාම වැදගත් වීඩියෝවකට ඔබ දුක් මාසෙන් හම්බ කරගත්තේ මුදල් නිකම්ම බැංකුවේ දාන්න නැතුව ස්ථාවර තැන්පතුවක් දාන්න දින්නේ ඔබත්. හැබැයි ස්ථාවර තැන්පතුවක් දාද්දී ගොඩාක් දෙනෙක් කරන වැරදි කිහිපයක් තිබෙනවා. මේ හේතු නිසාම ඔබට ලැබෙන පොලිය ගොඩාක් අඩු වෙනවා. ඉතින් එහෙම නැතුව හරියට කොහොමද ස්ථාවර තැන්පතුවක් දාලා වැඩි පොලියක් ලබා ගන්නේ මේ 2026 ජූලි අගෝස්තු මාසයට ගැලපෙන ආකාරයට අපි කතා කරමු වීඩියෝ අවසානයේ එක්ක රැඳී සිටින්න. ස්ථාවර තැන්පතුවක් දානවා නම් ඔයාට පුළුවන් රජයේ බැංකුවට ගිහිල්ලා තැන්පතුවක් දාන්න. නැත්නම් පෞද්ගලික බැංකුවට ගිහිල්ලා තැන්පතුවක් දාන්න පුළුවන්. නැත්නම් වෙළඳ පොලේ තියෙන මූල්‍ය ආයතන ෆයිනෑන්ස් කම්පැනි මෙන්න මේ වගේ එකට ගිහිල්ලා ස්ථාවර තැන්පතුවක් දාන්න පුළුවන්. මේ ආයතන වර්ග තුනම ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ආයතන. ඒක නිසා නීතිමය කිසි ප්‍රශ්නයක් නැහැ. මහ බැංකුවෙන් අනුමත කරලා තිබෙන්නේ. ඒ ස්ථාවර තැන්පතු පොලිණු පාත ගැන කතා කරද්දී මම පොඩ්ඩක් මේ දවස්වල වෙළඳ පොලේ යන පොලිණු පාත පොඩ්ඩක් පෙන්නන්නම්. ඉතින් මේ ඔබට බලාගන්න පුළුවන් වෙන්නේ සෙලාම් බැංකුවේ පොලිණු පාත මාස 5කට 10%ක් ලබා දෙනවා. මාස 7කට 10.5ක් ලබා දෙනවා. මේ සෙලාම් බැංකුව කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව ලියාපදිංචි ආයතනයක්. ඒ විතරක්ම නෙවෙයි මෙන්න ආසියා ඇසෙට් ෆයිනෑන්ස් PLC 14.5යි බිඳුවක් මාස 25කට ලබා දෙනවා. ඒ කියන්නේ අවුරුදු දෙකයි තව මාසයකට 14.5ක්. ඒ කියන්නේ ආසන්නව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15ක තැන්පතු පොලිණු පාතයක් ලබා දුන්න කලින්. හැබැයි ඒ වගේම පොලිණු පාතයක් මේ ආසියා ඇසෙට් කියන එකෙත් ලබා දෙනවා. ඉතින් මේක ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයක් කියලා ඔයාලට මේ බලා ගන්න පුළුවන්. ලක්ෂ 11ක් දක්වා ආරක්ෂණයක් හම්බ වෙනවලු. ඉතින් මේක ගැන මම අන්තිමේදී කතා කරන්න මේකේ වැදගත්කම. ඉතින් මේ ආයතනයත් මම මෙතනදී ඔයාලට පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට බලන්න මේ වැලිබල් FD, වැලිබල් ෆයිනෑන්ස්. ඉතින් මෙයාලත් මාස 25කට ලබා දෙනවා 14.5යි බිඳුවක්. ඔබට මතක ඇති ආසියා ඇසෙට් එකේ 14.5යි බිඳුවක්. ඒ වගේම මේ වැලිබල් ෆිනෑන්ස් එකේ 14.5යි බිඳුවක් ලබා දෙනවා. මේ දෙකේම එකම කාලෙට එකම පොලිය ලබා දෙන්නේ. ඉතින් ඔබගෙන් මම අහන්නේ ඔබ මොකද තෝරගන්නේ මේ දෙකෙන්? ඉතින් අපි මේ වගේ අවස්ථාවකදී හොඳම ස්ථාවරත්වයක් තිබෙන හොඳ හිස්ට්‍රි එකක් තියෙන හොඳ ෆිච් රේටින් ICR තියෙන ආයතනයක් තමයි තෝරගන්න ඕනේ. මම මේක ගැන අවසානයේදී කතා කරන්න හදිසි වෙන්න ඕනේ නෑ. අපි පොලිය උපාද ගැන විතරක් ඔයාලා බලන්න. ඊට පස්සේ මෙයාලා මාස 4කට දෙනවලු 11.41. කල් පිරුණාම 11.85ක් ලබා දෙනවලු. මාස 7කට 11.63. ඒක කල් පිරුණොත් 11.91ක්. මාස 13කට ඒ කියන්නේ අවුරුද්දයි මාසයකට 13.6.3ක් 13.5ක් කල් පිරුණාට පස්සේ ලබා දෙනවලු. ඉතින් පොලිණු පාත ටිකක් වැඩි මේ වගේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ මනි මාකට් account එක. මනි මාකට් account එක කියන්නේ සරලව ස්ථාවර තැන්පතුවක් නෙවෙයි. ඔයා ස්ථාවර තැන්පතුවක් වගේම බැංකුවට ගිහලා සල්ලි දානවා. හැබැයි ස්ථාවර තැන්පතුව කල් පිරුණාට පස්සේ තමයි ඔයාලට සල්ලි ටික ලබා ගන්න පුළුවන් වෙන්නේ. මුළු සල්ලි ටික. පොලිය නම් මාසෙන් මාසෙට ස්ථාවර තැන්පතු ගන්න පුළුවන් නේ. හැබැයි මේ මනි මාකට් account එකේ ඔයා ස්ථාවර තැන්පතු වගේ සල්ලි ටික දැම්මා ආයි සතියකින් එකපාරට ලක්ෂ 10 අවශ්‍ය වුණොත් කාර් එකක් හරි ගන්න ඕන කියලා නැත්නම් ඉඩමක් ගන්න ඕන කියලා අපිට කෙලින්ම බැංකුවට ගිහලා සල්ලි ටික ගන්න පුළුවන්. අර පොලිය කිසි විදියකට අඩු කරන්නේ නැහැ. ඉතින් ඒක තමයි chance එක ස්ථාවර තැන්පතුවක් දාන්න ගියා නම් ඔයාට හදිසියෙ එහෙම ගන්න ගියොත් දඩ පොලියකුත් ගහනවා. එතකොට ලක්ෂ 10කට හම්බ වෙන රුපියල් 5000 6000ක් වගේ ඉතාලම කෙටි පොලියක්. හැබැයි මේ මනි මාකට් account එකක් දැම්මොත් ඔයාට පොලිය ලොකු ගාණක් ගන්න පුළුවන් හදිසියෙ ගන්න වුණොත්. ඉතින් අර පොලිය ගැන අවධානමක් නැහැ. හදිසියෙ සල්ලි ගන්න පුළුවන් ව්‍යාපාර කරන බිස්නස්මන්ලට ගොඩාක් වැදගත් වෙයි මේ මනි මාකට් account එක. මම මේක ගැන වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා channel එකට ගිහිල්ලා බලන්න. අපිට අමතක නොවන බැංකුවක් තමයි මේ ඔයාලට මම පෙන්නන්නේ HNB බැංකුව. HNB බැංකුව කමර්ෂල් බැංකුව. HNB කියන්නේ හැටර් නේෂනල් බැංකුව ගොඩක් ප්‍රසිද්ධ බැංකුවක් ලංකාවේ ඉදිරිම බැංකයක්. ඉතින් මාස 15කට මෙයාලා 10.5ක් දබාලා දෙනවා. හැබැයි මෙයාලා මාස 60කට කියන්නේ අවුරුදු 5කට 13ක් ලබා දෙනවා. ඒක ඊටාම ලොකු කාලයක්. ඒ කියන්නේ සාමාන්‍ය ට්‍රෙෂරි බොන්ඩ් එකක් වගේ කාලයක්. එච්චර කාලයක් ලොකු අවදානමක් තියෙන පුළුවන්. කෙසේ නමුත් මාස 24කට 11.25ක් ලබා දෙනවා. මාස 15කට 10.5 ටිකක් ප්‍රසිද්ධයි මේ දවස්වල. ඒ වගේම තමයි මම කතා කරා රජයේ ප්‍රයිවට් බැංකු පෞද්ගලික සමාගම් කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඇයි රජයේ බැංකුවක් පෙන්වන්නේ නැත්තේ කියලා. ඔන්න ඉතින් රජයේ බැංකුව හොයන කට්ටියට අනාගත ආයෝජනයට අපෙන් සවියක්. BOC ඩෙපොසිට් වසර 2කට 10.5යි බිඳුවක්. වසර 2කට වසර 3කට 11ක් ලබා දෙනවා. වසර 5කට 12ක්. වසර 7කට 12.5යි බිඳුවක්. ඔන්න පොලිය අනුපාත. ඊට පස්සේ අපි තව බලමු තවත් රජයේ බැංකුවක් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව. නැත්නම් RDB බැංකුව කියලා අපි කියනවා. මෙන්න RDP ෆික්ස්ඩ් ඩෙපොසිට්.
අවුරුද්ධකට 10%ක් ලබා දෙනවා. අවුරුදු දෙකට 10.7.5. ඒ වගේම තමයි වසර 3කට 11.2.5, වසර 4කට 11.7.5, අවුරුදු 5කට 12.2.5. මම ඔබට කලින් කතා කරා පෞද්ගලික සමාගමක් තිබ්බා. සමාගම් දෙකක් 14.5 බිඳුවක් ලබා දෙනවා. සාමාන්‍යයෙන් 14.5 බිඳුවක් කියන්නේ මාසෙකට ලක්ෂ 10ක් දැම්මොත් රුපියල් 12,083ක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ කල් පිරුණාට පස්සේ 1,45,000ක් ලබා ගන්න පුළුවන්. පැහැදිලිව කියන්නම් ආයෙත් නොතෙරෙන අයට ලක්ෂ 10ක් දැම්මොත් මාසෙකට ඔයාලට ලබා ගන්න පුළුවන් රුපියල් 12,083ක්. ඒ වගේම තමයි ඔයාලට අවුරුද්දකටම ඒ කියන්නේ මාස 12කටම ලක්ෂ 10ක් දැම්මොත් 1,45,000ක් මුළු පොලිය විදිහට ලබා ගන්න පුළුවන්. ලක්ෂ 10ක් දැම්මට පස්සේ මුළු පොලියත් එක්ක ලක්ෂ 10 11,45,000ක් වෙනවා. අමතර රුපියල් 1,45,000ක ලාභයක් අවුරුද්දකටම. ඉතින් මේක ඇත්ද කියලා එක තමයි ප්‍රශ්නාර්ථය. මොකද මේ පොලියෙන් ජීවත් වෙන වයසක අපේ වැඩිහිටි පුරවැසියෝ ඉන්නවා. අපේ වැදගත් ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ. මේ මොවුන් ඇත්තරම ජ්‍යෙෂ්ඨයෝ. මොකද ලංකාවේ ලොකු රැකියාවල සේවා කරලා දැන් මහන්සි වෙලා සැදෑ සමය ගෙවන ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ. ඉතින් අවුරුදු 60ට වැඩි මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක් නෙමෙයි 100ට අඩුම ගානේ 17ක් 18ක්වත් මේ රජයේ බැංකුවලකින් අවුරුද්දක කාලයක් සඳහා ලබා දෙන්න ඕන. තවම මේ එක ආයතනයකින්වත් අවුරුද්දකට 15%ක් ලබා දෙන්නේ නැහැ. මම මේ කලින් කතා කරත් මේ ෆයිනෑන්ස් කම්පැනි ටිකක්. ඉතින් මේ වගේ 14.5 බිඳුවක් ලබා දෙන්නේ මාස 25කට. ඉතින් ගොඩක් අපේ වැඩිහිටියෝ මේ වගේ දාන්න කැමතිත් නැහැ. මොවුන් බලාපොරොත්තු වෙන රජයේ බැංකුවකින්ම තමයි. ඉතින් ඒක නිසා අපි රජයෙන් අනිවාර්යයෙන්ම ඉල්ලන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මේ සුවිශේෂී පොලිනුපාතයක් අනිවාර්යෙන් ලබා දෙන්න. 15ක් හෝ 15කට වැඩි පොලිනුපාත. හැබැයි ඔයාට රුපියල් ලක්ෂ 18ට වඩා ආදායමක් අවුරුද්දකටම ලැබෙනවා නම්, ඒ කියන්නේ 1,50,000කට වඩා මාසයකට ආදායමක් ලැබෙනවා නම් ඔයාට 10%ක withholding tax එකක් ගෙවන්න වෙනවා. ඉතින් ඒක නිසා ඔයාට ආය ලැබෙන ආදායමෙන් තවත් පොඩි ගාණක් රජයට ගෙවන්න වෙනවා tax එකක් විදිහට 10%ක්. ලක්ෂයක් හම්බ වෙනවා නම් කෙලින්ම රුපියල් 10,000ක් ගෙවන්න වෙනවා රජයට. අකමැත්තෙන් වුණත් ගෙවන්න වෙනවා මේක. එහෙම නැත්නම් ස්ථාවර තැන්පතු දාන්න කලින් කෙලින්ම බැංකුවට ගිහිල්ලා self declaration form එක මට ලක්ෂ 18ට වඩා ආදායමක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මගින් 100ට 10ක් කපා ගන්න එපා කියලා අපිට දෙන්න පුළුවන් ෆෝම් එකක් ෆිල් කරලා. ඉතින් ඒක ලබා දුන්නොත් 110ක් කපා ගන්නේ නැහැ. ස්ථාවර තැන්පතුවකුත් දාලා ලක්ෂ 18ට වඩා ආදායමක් එනවා නම් ඔයාට මේ FD එක දාන්න පුළුවන් joint account එකක් විදියට. මව සහ දරුවා එහෙම නැත්නම් සැමියා සහ බිරිඳ මෙන්න මේ විදියට joint account එකක් විතර දැම්මොත් ඔයාට මේ withholding tax එක 110 ගෙවන්න නැතුව ඉන්න පුළුවන්. ඉතින් ඒක පොඩි ටිප් එකක් වීඩියෝ එකේදී අනිවාර්යෙන් මෙහෙම දැනටම දාලා දින අය කමෙන්ට් එකක් දාන්න ඒක සම්බන්ධව. ඉතින් ඒකත් කරගන්න බෑ නම් අනිවාර්යෙන් tax ටික ගෙවන්න වෙනවා. රජයට බදු ගෙවන්න වෙනවා. tax certificate ඔයාට එනවා ගෙදරට. මේ certificate ටික හරියට පරිස්සම් කරලා තියාගන්න. එහෙම නැතුව ඉස්සරහට ඔයාට ගොඩක් කරදර සිද්ධ වෙන්න වෙයි. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගිහිල්ලා රස්තියාදු වෙන්න වෙනවා. මුදල් පුස්කණ්ඩ වගේ සමහර පුද්ගලයෝ හොරෙන් හංගලා ගෙවල් වල සල්ලි තියාගෙන ලොකු ගණන්. හැබැයි එහෙම හංගගත්තා කියලා කවදාවත් ඒ සල්ලි වලට පොලියක් හම්බෙන්නේ නැහැ. තියෙන සල්ලි ටිකත් කවුරු හරි කෙනෙක් හොරා කන්න පුළුවන්. ඒ සල්ලි ටික ස්ථාවර තැන්පතුවක් හෝ කුමක් හෝ ආයෝජනයක් සිදු කරොත් ඒ මුදලට වටිනාකමක් ලොකු ලාභයක් ලබා ගන්න පුළුවන් අමතරව. ඒ වගේම තව කතාවක් තමයි යන්නේ ගොඩක් බැංකුවේ සල්ලි දැම්මොත් ඔයා අලුතෙන් බද්දට අහු වෙනවා. ඉතින් මේක නිසා ගොඩක් කට්ටිය කරන දෙයක් තමයි සේප්පු ගන්නවා. සේප්පු අරගෙන රත්තරන් බඩු ටිකයි සල්ලි ටිකයි ඔක්කොම ඒකට දානවා. ඉතින් මේකේ ආරක්ෂිතභාවය ගැන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. සමහරලාට අපි දන්නවා සමහර දෙමාපියන්ගේ දරුවෝ ඉන්නවා. එයාලා එක එක මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි එක එක නෑදෑ කට්ටිය ඉන්නවා. ඒක නිසා ඒ රත්තරන් භාණ්ඩ හා මුදල් වල ආරක්ෂිතභාවය ගැන ලොකු අවධානමක් තිබෙනවා. ලොකු ව්‍යාපාරිකයෝ එහෙම කරාට ඔයාට ඒක ගැලපෙන්නේ නැහැ. සමහර මිනිස්සු දන්නේ ලොකුවට හම්බ කරන්න විතරයි. හම්බ කරාට වැඩක් නැහැ. ඒවා මැනේජ් කරන්න. මනි මැනේජ් කරන්නත් දැනගන්න ඕන. අපි නිකම්ම සල්ලි තියාගත්තට වඩා හොඳයි ඒවා ආයෝජනය කරන එක. සමහරට වඩා ස්ථාවර තැන්පතුවක් නේ මනි මාකට් account එකක් විතර තැන්පතුවක් දාන්න පුළුවන්. ඒ වගේම තමයි මේ එක YouTube නාලිකාවෙන්වත් කියන්න නැති කතාවක්. සමහරට ගොඩ දෙමාපියෝ අපිට ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ මැසේජ් කරන්නේ ලක්ෂ 10ක් තියෙන පුතා ලක්ෂ 20ක් තියෙනවා ස්ථාවර තැන්පතුවක් දාන්න කොහෙද පොලිනුපාත වැඩිම කියලා අහනවා. සාමාන්‍යයෙන් ලක්ෂ 20ක් විතර තියෙනවා නම් සමහරට ඔබ ඉන්න ප්‍රදේශයේ ඔබගේ නිවසක් තියෙන්න පුළුවන්. සමහරට එහා පැත්තේ ඉඩ සාමාන්‍යයෙන් පර්චස් 5ක 6ක හෝ පර්චස් 10ක විතර ඉඩකඩක් තියෙන්න පුළුවන් ගයක් හදන්න පුළුවන් විදියට. අර ඔබේ ස්ථාවර තැන්පතුවක් දාන්න තියෙන මුදල කෙලින්ම ලක්ෂ 20ක් යට කරන්න පොඩි ගයක් හදන්න.
ගෙයක් හදලා මාසික රුපියල් 10,000ක් 15,000ක් අතර ගානකට හරි රෙන්ට් එකට දෙන්න පුළුවන් නම් ඔබට අර ස්ථාවර තැන්පතුකින් මාසෙන් මාසෙට හම්බ වෙනවට වඩා ලොකු ආදායමක් ගන්න පුළුවන් මේ ගෙදර රෙන්ට් එකට දීලා. කවදා හරි ස්ථාවර තැන්පතුවේ සල්ලි ටික තියෙනවා වගේම තමයි මේ ඉඩම ඔයාට විකුණන්න පුළුවන් ලොකු වටිනාකමකින් අර ගේ හදපු එක නිසා නිකම්ම ඉඩම දෙනවට වඩා ගෙයත් එක්ක ලොකු වටිනාකමකින් විකුණන්න පුළුවන්. සමහරට ඉන්න ඔබගේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේකේ වටිනාකම වැඩි වෙනවා. ඒ වගේම තමයි ස්ථාවර තැන්පතුවක් දාන්න ගියත් අපි බලාපොරොත්තු වෙන එකම දේ තමයි පොලිය. ලක්ෂ 10ක් දැම්මොත් මාසෙකට කීයක් ගන්න පුළුවන්ද? අනිත් බැංකුවේ නම් ලබා දෙන රුපියල් 12000 හැබැයි මේ බැංකුවේ රුපියල් 15000ක් ලබා දෙනවා කියලා කිව්වා එහා පැත්තක දර කෙනා. අන්න කියපු ගමන්ම අපි ගියා දැම්මා. හැබැයි අපි කිසිදු අවදානමක් ගැන හිතන්නේ නැහැ. අපි ස්ථාවර තැන්පතුවක් දාද්දි මේ ආයතනයේ මේ හෝ මේ බැංකුව ස්ථාවර බැංකුවක්ද? ICRA රේටිං, පිච් රේටිං මෙන්න මේ වගේ දේවල් බලන්න ඕනේ ස්ථාවර තැන්පතුවක් දාන්න කලින්. ඒ වගේම තමයි මේ දවස්වල එක එක වග ආශ්‍රිත ආයෝජන ක්‍රම පිරමීඩාකාරයේ ඒවා. ඒ විතරක් නෙවෙයි සමහර ආයතන තියෙනවා මාස දෙක තුන එකපාරට කඩාගෙන වැටෙනවා. මේ වගේ අධ්‍යක්ෂක මණ්ඩලය, මැනේජර්ස්ලා එක්කෙනෙක්වත් හොයන්න බෑ රට පැනලා. අපි ආයෝජන කරපු ලක්ෂ ගණන් කෝටි ගණන් මිනිස්සු අලුත් කඩේ උසාවිය ළඟ එකතු වෙලා උද්ඝෝෂණය කරනවා. නැත්තම් උසාවි ගාන යනවා. අන්තිමේදී හම්බෙන නම් හම්බෙන රුපියල් 5000 10000 ආප්ප කනවා වගේ මැරෙනකම්ම සල්ලි ගන්න වෙනවා. ඉතින් මේ වගේ ඒවට සල්ලි දාලා අමාරුවේ වැටෙන්න එපා. ඒ විතරක්ම නෙවෙයි මම කලින් කිව්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයක් නම් රුපියල් ලක්ෂ 11ක් දක්වා ආරක්ෂණයක් හිමි වෙනවා. ඉතින් මේ ලක්ෂ 11ක් දක්වා ආරක්ෂණයක් හිමි වෙන නිසා ඔයා ලක්ෂ 50ක් දැම්මත් ලක්ෂ 100ක් දැම්මත් ලක්ෂ 11ක් දක්වා තමයි ආරක්ෂණය හිමි වෙන්නේ. ඔයා සාමාන්‍යයෙන් ලක්ෂ 20ක් විතර දාන්න ඉන්න පුද්ගලයෙක් නම් ඔයා ඔක්කොම එක බැංකුවකට දාන්න යන්න එපා. බැංකු දෙකකට විතර කඩලා ලක්ෂ 10 දාන්න. ලක්ෂ 30ක් දාන්න නම් බැංකු තුනකට කඩලා දාන්න. මොකද මේක ගොඩාක් වටිනවා බැරිලා හරි මේ ආයතනයක් හරි බංකොලොත් වුණොත් අපිට ශ්‍රී ලංකා මහ බැංකුව හරහා මේ මුදල් ටික ආපසු ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ස්ථාවර තැන්පතු බැංකුවේ දාන එකක් ෂුවර් කරන්න බෑ නම්. මේකත් හිතනවනම් සමහර වැඩිහිටියන්ට අවදානමක් කියලා අපි මේ කිව්වට ඉතින් ඔයාලට දාන්න පුළුවන් එහෙනම් ට්‍රෙෂරි බොන්ඩ් වල. එහෙම නැත්නම් ට්‍රෙෂරි බිල් වල. ඉතින් මේක වග කියන්නේ රජය. මේ ට්‍රෙෂරි බොන්ඩ් සහ ට්‍රෙෂරි බිල් වලට වග කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙන දෙපාර්තමේන්තුවෙන්. ඉතින් මේ රාජ්‍ය ණය දෙන දෙපාර්තමේන්තුව රජය වෙනුවෙන් පෙනී සිටිනවා. ඔයාගේ ස්ථාවර තැන්පතුවට වඩා ලොකු සුරක්ෂිතභාවයක් මේ ට්‍රෙෂරි බොන්ඩ් සහ ට්‍රෙෂරි බිල් වලින් හිමි වෙනවා. ඉතින් අවදානමගෙන් හිතනවා නම් ඔයාලා ට්‍රෙෂරි බිල් වල ඉන්වෙස්ට් කරන්න පුළුවන්. සමහර අවස්ථාවලදී මේ රජයේ බැංකුව පෞද්ගලික බැංකුව වලට වඩා ට්‍රෙෂරි බිල් වල ලොකු පොලිනුපාතයක් ලබා දෙනවා. ඉතින් මම මේ ගැන ඉදිරියේදී වීඩියෝවක් කරන්න සූදානම්. අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලට නොතේරෙන දේවල් තියෙනවා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකේ මොනවා හරි වැරද්දක් ගැන කිව්වනම් ඉතින් මම මේ වීඩියෝ එකේදී එක පුද්ගලික සමාගමකටවත් බැංකුවකටවත් සල්ලි දාන්න කියලා කියන්නේ නැහැ. මේක අධ්‍යාපන අරමුණ සඳහා පමණයි. ඔබ තීරණය කරන්න මොකද්ද හොඳම ආයතනය කියලා. ඊට පස්සේ ඉන්වෙස්ට් කරන්න සල්ලි නිකම්ම තියනට වඩා කීයක් හරි ගන්න පුළුවන් නම් ඇත්තට මේක ඔබට වැදගත් වෙවි. මොකද උද්දමනය එක්ක බලද්දී ලක්ෂ 10 අද 2026 මේ ලක්ෂ 10න් කරන්න පුළුවන් දේ කවදාවත් 2027 දී නම් අපිට කරන්න වෙන්නේ නැහැ. ඔබට මතකයි 2022 දී රුපියල් 1000න් කරන්න පුළුවන් දේ අද රුපියල් 5000කින්වත් කරන්න බෑ. ඉතින් එක පාට බඩු මිල වැඩි වුණා. ඉතින් ඒක නිසා සල්ලි නිකම්ම තියනට වඩා මේවා ආයෝජන කරන්න පුළුවන් ගොඩාක් ක්‍රම තියෙනවා. අපි සුරක්ෂිත ආයෝජන ක්‍රම පිළිබඳව මේ channel එකෙන් කතා කරනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න. මේ වගේම තවත් වැදගත් වීඩියෝ හමු වෙනනම් ඔබට සුබ දවසක්. තෙරුවන් සරණයි.